කලින් කොටසේ සිරිපාල කියන නමයි අනුලා කියන නමයි ඇහුණු හින්දා දෙන්නම දෙන්නගේ මූණ බලා ගත්තා. මින් ඉදිරියට මේ කතාවේ මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු. ඊට පස්සේ ගෙදර දොර ගාව කළු දුමක් මතුවෙනවා. ඒ දුම යකින්නියක් බවට පත් වෙනවා. ඒක දැකලා අනුලයි සිරිපාලයි ගොඩාක් බය වෙනවා. මේ මට ගොඩක් බඩගිනි. මගේ බඩගින්න නැති කළොත් ඔයාලා ඉල්ලන ඕන දෙයක් මම දෙනවා. ඕන තරම් මුදල් දෙනවා. මම කන එක හැර ඔයාලා මොනවා ඉල්ලුවත් මම දෙනවා. මගේ බඩගින්න නිවන්න නැත්නම් ඔයාලා දෙන්නව මම මරනවා. ඒ යකින්නිය එහෙම කියනවා. ආවේ යකින්නියක් කියලා දැනගත්තු සිරිපාලයි අනුලයි කිසිම දෙයක් කියන්නේ නැතිවම ඉක්මනට ගේ ඇතුළට ගිහින් උයලා අරගෙන ඇවිත් ඒ යකින්නියට කන්න දෙනවා. කොච්චර කෑම උයලා දුන්නත් ඒ යකින්නිය කන එක නම් නතර කළේ නෑ. ඒ වගේම ඒ යකින්නියගේ බඩගින්න නිවුනේත් නැහැ. ඒ විදිහට ඒ යකින්නිය අවුරුදු 5ක් කන කෑම ඔක්කොම එක පාරටම කාලා දැම්මා. මීට වඩා මට නම් උයන්න බෑ අනේ. අවුරුදු 5ක් කන කෑම එක පාරටම කාලා දැම්මනේ මේ යකින්න. ඔව් මීට වඩා මටත් බෑ. බලද්දිම නිකන් ලොකු භාජනය පිටින්ම කෑව කෙනෙක් වගේ. කොහොම මෙච්චර කෑම ගොඩක් කනවද මන්දා? මේ මගේ බඩගින්න භාගයයි නිවුනේ. ඒ නිසා ඔයාලට මම මුදල් භාගයයි දෙන්නේ. එහෙම කියලා ඒ යකින්නිය මුදල් මිටියක් දෙනවා. ඒ දෙන්නම මුදල දැකලා සතුටු වෙන්නේ නැතිව තණ්හාව ඇති කරගෙන තව තවත් මුදල් ඉල්ල ගමු කියලා හිතලා ඒ යකින්නියට මෙහෙම කියනවා. මේ යකින්නේ ඔයා අපිත් එක්කම ඉන්නකෝ. ඔයාගේ මුළු බඩගින්නම නිවුණාට පස්සේ ඔක්කොම මුදල් ටිකත් අපි අරගෙන ඊට පස්සේ ඔයාව මෙහෙන් යවන්නම්. හරිද? තව පාරක් හොඳට හිතලා කියන්න. ඔයා එක පාරක් පොරොන්දුවක් දුන්නොත් ඔයා මගේ බඩගින්න නිවන කම්ම මම මෙහෙන් යන්නෙම නැහැ. අනිවාර්යෙන්ම ඔයාගේ බඩගින්න නිවලමයි අපි මෙහෙන් ඔයාව යවන්නේ. මාව විශ්වාස කරන්නකෝ. එදා ඉඳන් හැමදාම අනුලා උයන එකයි ඒ යකින්නිය කන එකයි මුදල් දෙන එකයි දිගටම සිද්ධ වුණා. ඒත් යකින්නියගේ බඩගින්න නම් නිවුනේ නැහැ. දවසක් සිරිපාල යකින්නියගෙන් මෙහෙම අහනවා. මේ වගේ හැමදාම ගේ ඇතුලේ ඉඳන් කකා ඉන්නද කල්පනාව? ඔයා ටිකක් මාත් එක්ක ගමේ ඇවිදින්න ආවොත් පොලි අය කරගන්න පුළුවන්. හරි මම එන්නම්. ඒත් එක කොන්දේසියක් තියෙනවා. මිනිස්සු කවුරු හරි කාට හරි මේ යකින්න කිරින්න ඕනේ කියලා ශාප කළොත් මම ඒ ශාපේ ලැබපු කෙනාව කාලා මගේ බඩගින්න නිවා ගන්නවා. හරි ඔයාගේ කැමැත්තක්. ඔයාගේ බඩගින්න නිවනවන ඕන දෙයක් කරගන්න. එහෙම ඔයාගේ බඩගින්න නිවුණොත් තෑගි දෙන්නේ කාටද? ඒක මුලින්ම කියන්න. වෙන කාට දෙන්නද? ඔයාගේ පවුලට තමයි දෙන්නේ. මොකද කිව්වොත් ඔයානේ මගේ බඩගින්න නිවන්න උදව් කරන්නේ. හරි එන්න අපි යන ගමන් කතා කරමු. අපි අද දුප්පත් ගෑනු ළමයෙකුගේ ගේ අයිති කරගන්න යන්නේ. ඒ විදිහට
තමන් පොලියට මුදල් දෙන එක ගැනයි ඊට වඩා වැඩි පොලියක් අය කරගන්න එක ගැනයි ඒ වගේම සරෝජගේ මුළු කතාවත් ඒ යකින්නියට සිරිපාල කියනවා. ඒ කතාව අහපු යකින්නිය සිරිපාලට මෙහෙම කියනවා. අනේ අපොයි අවුරුද්දක් යන්නත් කලින් ගත්තු ගානට වඩා පොලියක් හම්බෙනවනේ. ඔයාලගේ මිනිස්සු අපිට කොච්චරනම් බනිනවද? ඔයාලා අතර අපිටත් හපන් අය කොච්චරනම් ඉන්නවද? ඒත් සිරිපාල ඒ යකින්නිය කියන දේ අහලා තරහ වුණේ නෑ. අනුන්ගෙන් මුදල් ගන්න තමන් කොච්චර දක්ෂද කියලා ආඩම්බරයෙන් හිතනවා. ඔහොමම දෙන්නම යනකොට එක ගෙදරක අම්මා කෙනෙක් තමන්ගේ පුතාට බනින එක එයාලට ඇහෙනවා. ඔයාව යකින්න ගිලින්න ඕන. දොර හරියට වහන්න කියලා මම ඔයාට කොච්චරවත් කියනවද? මතක නෑනේ ඔයාට. බලන්න අර වදකාර පූසා කිරි ටික ඔක්කොම බීලා ගිහිල්ලා. ඒක අහපු සිරිපාල යකින්නියට මෙහෙම කියනවා. අන්න ඔයාගේ බඩගින්න එතන නිවෙනවා. එයා Tamanගේ දරුවව ඔයාට ගිලින්න කියනවා. ඒ නිකන් කතාවට කිව්ව දෙයක් වුණාට එයා හිතින්ම එයාගේ පුතාව යකින්න ගිලින්න කියලා කිව්වේ නෑනේ. මම මේවා දන්නේ නෑ කියලා හිතුවද? තව ටික දුරක් යනකොට බිරිඳකුයි සැමියෙකුයි එකිනෙකාට බැන ගන්නවා. දෙන්නට දෙන්නා ඔයාව යකින්න ගිලින්න ඕන කියලා බැන ගන්නවා. ඒක අහපු සිරිපාල යකින්නියට මෙහෙම කියනවා. අන්න ඔයාට හොඳම අවස්ථාවක් ලැබුණා. එකම වෙලාවේ දෙන්නෙක්ව කන්න පුළුවන්. ඔයා බනින එකේ ශාප කරන එකේ වෙනස දන්නේ නැද්ද සිරිපාල? ඒ බැන ගන්නවා මිසක් ඇත්තම ශාපයක් නෙවෙයි. මට ගොඩක් බඩගිනි. අපි අපේ වැඩේ කරන්න යමු එන්න. මුලින්ම මට ඔයාගේ කතාව කියන්නකෝ. ඔයා කොහොමද යකින්නක් බවට පත් උනේ? මොනවා හරි නිමක් නැති ආශාවක් තිබුණොත් මෙහෙම යකින්නක් බවට පත් වෙනවා කියලා කතාවක් තියෙනවා. මේව ඇත්තද? මගේ බඩගින්න නිවුනොත් විතරයි කියන්නේ. දැන් කියන්නේ නැහැ. දැන් පිටත් වෙන්න. ඔයා මුලින්ම අරගේ ඔයාට අයිති කරගන්න. ගෙදර ගිහිල්ලා ඔයාගේ බිරිඳ අනුලක් කියන දේ හරි මම ගන්නම්. නෑ අද ඔයාට ලොකු කෑමක් තියෙනවා. අනිවාර්යෙන්ම යන ගමන් හරි එන ගමන් හරි ඔයාගේ බඩගින්නට කෑමක් ලැබෙයි. ටිකක් ඉවසන් ඉන්නකෝ. එහෙමම දෙන්නම ඇවිදගෙන සරෝජගේ ගෙදරට යනවා. එතකොටම එතන ඉන්න සරෝජගේ අම්මා සිරිපාලව දැකලා මෙහෙම කියනවා. එන්න. ගෙදර හැමෝම හොඳින්ද? ඔව් අපේ ගෙදර නම් හැමෝම හොඳින් ඉන්නවා. ඒක නෙවෙයි. ඔයාගේ දුව ගත්තු ණය පොලියත් එක්ක අද වෙනකොට ලක්ෂයක් වෙනවා. මේ ගේ මට උකස් කරලා තියෙනවනේ. ඔයාගේ දුව මට සතයක්වත් ආපහු දුන්නේ නැහැ. මීට පස්සෙත් කොහෙන් දෙන්නද? කොහොම හරි මේ ගේ ඔයාලා දෙන්න තියෙන ගානට හරි. ඒ නිසා ඔයයි ඔයාගේ දුවයි දුවගේ ළමයිනුයි මේ ගෙදරින් අදම පිටත් වුණොත් හොඳයි. ගේ අදම අස් කරලා දුන්නොත් ණය ගෙවලා ඉවර වෙනවනේ. මොකද කියන්නේ? සිරිපාල කියන දේ අහපු සරෝජගේ අම්මා තරහෙන් පුපුරනවා. ඒ තරහෙන් සිරිපාලට මෙහෙම බනිනවා. ඔයාව පුච්චන්න ඕන. ඔයාව යකින්න ගිලින්න ඕන. රුපියල් 30000ක් අතට දීලා ජීව උතර ගන්න බලනවද? ඔයා ටිකක් මෙතනම ඉන්නකෝ. ඔයාට මම මොනවද කරන්න කියලා බලා ගන්න. එහෙම කියලා වේගයෙන් ගේ ඇතුළට සරෝජගේ අම්මා යනවා. එයා ගිය ගමන්ම යකින්නිය සිරිපාලට මෙහෙම කියනවා. මගේ බඩගින්න නිවෙන්නේ
කවුරු හරි හිතින්ම සාප කළොත් මම ඒ සාපය ලබපු කෙනාව කෑවොත් තමා. එතකොට තමා මට මේ ලබපු සාපයෙන් ගැලවෙන්න පුළුවන්. දවසක් තාපසතුමෙක් මගේ ගෙදරට ආපු වෙලාවක එයාට බත් දෙන්නේ නැතිව බැනලා එයාව නින්දා අපහාස කරලා ගෙදරින් එලව ගත්තා. එතකොට ඒ තාපසතුමා තරහ ගිහින් මට යකිනියක් වෙන්න ඕන කියලා ශාප කළා. දැන් මට ඒ සාපයෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම කියලා යකිනිය සිරිපාලව එකපාරටම ගිලලා සාපයෙන් මිදිලා එතනින් යනවා. ඔන්න එතකොටම ගේ ඇතුලේ ඉඳන් කොස්සකුත් අරගෙන සරෝජගේ අම්මා එළියට එනවා. ඇවිල්ලා සිරිපාලව හොයනවා. එතකොට එතන කවුරුවත්ම හිටියේ නැහැ. මේ මිනිස්සයා එච්චර ඉක්මනට කොහෙ ගිහින්ද? මේ සිරිපාල මගේ අතට අහු වුණොත් එහෙම මේ මිනිස්සවම මරලා දානවා. බය වෙලා දුවලා ගිහින්ද කොහෙද බයගුල්ලා. එහෙම කියලා සරෝජගේ අම්මා ගේ ඇතුළට ගිහින් දොර වහ ගන්නවා. තමන්ගේ තණ්හාව නිසා තමන්ගේ සැමියා සිරිපාල මියගිය නිසා එයාගේ බිරිඳ අනුලා මේ වෙනකම් තමන් කරපු වැරදි තේරුම් අරගෙන එදා ඉඳන් තමන් ගාව තියෙන දීපල වලින් හැමදාම තනියම උයලා බඩගින්නේ එන අයට කන්න දීලා තමන්ගේ ඉතුරු ජීවිතය ගත කළා.